දෙවන් කුමාරගේ දෙවන් විරූපනාට්‍ය කණ්ඩායමේ ඉන්න තවත් දක්ෂ රංගන ශිල්පියෙක්. ඕනෑම හැඩයක චරිතයක් තමාට නතු කරගනිමින් රංගනයේ යෙදෙන්නට ඔහු දන්නවා. ඔහු මුලින්ම නවසීලන්ත වේදිකාවේ දස්කම් දක්වන්නේ 2021 වසරේ වේදිකාගත වූ අසිරිමත් උමතුව නාට්‍යයෙන්. විකට චරිත රංගනයටද කැමැත්තක් දක්වන දෙවන් ඔහු නවසීලන්ත ශ්‍රී ලාංකීය ප්‍රජාව අතර වඩාත්ම ජනප්‍රිය වී ඇත්තේ සමාජ මාධ්‍ය ජාලා වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු ලෙසයි. අපේ කම නැමැති ප්‍රමුඛ පෙළේ සමාජ මාධ්‍ය නාලිකාව ඔහු විසින් මෙහෙයුම් ලබන තවත් විශිෂ්ට කර්තව්‍යයක්. දෙවන් ඔබගේ දක්ෂතා අප සමග බෙදා ගන්නට එකතු වීම වෙනුවෙන් මාගේ හෘදයාංගම ස්තුතිය. මම දෙවන් කුමාරගේ. ඉතින් මේ විරූප කියන්නේ ඇත්තටම 1700 ගණන් වල ප්‍රංශයේ සිදුවෙච්ච සිදුවීම් මාලාවක් ඇසුරෙන් නිර්මාණය වෙන වේදිකා 나ට්‍යයක්. ඉතින් එවකට හිටපු රජතුමාගේ ප්‍රධාන ඇමතිගේ භූමිකාව තමයි මම රඟ දක්වන්නේ. ඉතින් මේ ඇමති ඇත්තටම මේ ලෝකේ දියුණු වෙන අනිත් රටවල් එක්ක ප්‍රංශය කොහොමද ඉස්සරහට අරන් යන්නේ කියලා උත්සාහ දරන ඇමති කෙනෙක්. ඉතින් මේ ඇමතිට මේ වැඩේ කරගන්න පුළුවන් වෙයිද කියලා බලන්න ඕන නම් ඇත්තට මේ නාට්‍ය බලන්න එන්න. ඉතින් ඇත්තටම මේ නාට්‍ය මේ නවසීලන්තයේ ඕක්ලන්ඩ් වල ඉන්න අපේ මිනිස්සු එකතු වෙලා කරන හරි ලස්සන වැඩක්. ඉතින් මේ වගේ දේවල් නවසීලන්තයේ ඇතුලේ දිගටම කරගන්න ඕන නම් ඉතින් ඕගොල්ලෝ ඇවිල්ලා මේ මුළු ක්‍රූ එකටම සපෝට් එකක් දෙන්න කියලා මම ඔයගලන්ට ආරාධනා කරනවා මේ මාසේ. කියන්නේ එන සුමානේ තමයි මේක තියෙන්නේ. ඉතින් මාර්තු 15 16 ග්ලෙන් ඊඩන් ප්ලේ තියටර් එකට ආවොත් ඔයගලන්ට පුළුවන් අපේ මිනිස්සු කරන ලස්සන වැඩක් බලන්න. ඉතින් මම දන්නවා ඔයගොල්ලෝ එනවා කියලා.